තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. මිනිස්සුන්ට සාහනාධාරත් නැහැ. දැන් කලින් නම් සංවර්ධනයකුත් නැහැ. ගොඩක් අය ප්‍රශ්න කරන්නේ වාහනයක් හදලා තියෙනවද? ඉස්කෝලේක බිල්ඩිමක් හදලා තියෙනවද? පාරක් හදනවා කොහේ හරි පේනවද? ණය දැන් ඔබ කිව්වද බිලියන් ගණන් වැඩි වෙලා තියෙනවා. සංවර්ධන ව්‍යාපෘති මොනවද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? ණය අරගෙන හරි කරන සංවර්ධන වැඩ කටයුතු. හොඳේ මොනවා වුණත් දැන් මත්තල හැදුවා, හම්බන්තොට වරායවල් හැදුවා, අපි මොරගා කන්ද හැදුවා. මේ නොයෙකුත් ව්‍යාපෘති කොච්චර අපි ගෙනාවද? හරිද? ඒ මුදල් වියදම් කළා. සෞඛ්‍යයට කොච්චර අපි ස්ථානාධාර ජනතාවට දුන්නාද? ඒවා ඇහැට පේන්න දෙවුණානේ මේ. අවුරුදු දෙකක් යනකොට අපි වැඩ පටන් අරගෙන මේවා කළානේ. අපි දවස් 100 වැඩසටහනේදී කොච්චර කරාද? අපි රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරා. රුපියල් 10000කින්. එයා ඒකම සානාදාර දුන්නානේ. අස්වැසුම දෙනවා, අස්වැසුමට මෙන්න මේ හාල් වෙනම දෙනවා. ඒක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා. මේ බදු අඩු කරා. ඔය ඔක්කොම කරන්නේ මේගොල්ලෝ. දැන් රනිල් වික්‍රමසිංහගේ කරපු වැරද්ද තමයි අපේ මිනිස්සුන්ට වටිනාකම නැති උනේ. මොකද අවුරුදු දෙකකින් බංගලොත් භාවයෙන් මිදුණා. ලෝකේ එකම රට. Politics ආතල්. Let's go. ආර්ථිකය සම්බන්ධව මේ රජය අනුගමනය කරගෙන යන ක්‍රියාදාමය තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳව ඔබට තියෙන දැක්ම කොයි වගේද? ආර්ථිකයේ ස්ථාවරත්වය එන්නම අඩු වෙනවා. සංඛ්‍යාලයකල වලින් මම කියන්නේ නිකන් නෙවෙයි. අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්මයා තබපු ආර්ථික වැඩපිළිවෙල තමයි IMF එකත් එක්ක කියන ඒක තමයි මේගොල්ලෝ යන්නේ. නමුත් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වරින් වර රනිල් වික්‍රමසිංහට හැකියාව තියුණා ආර්ථිකය පිළිබඳ තියෙන අවබෝධයත් එක්ක සහ පළපුරුද්දත් එක්ක IMF එකත් එක්ක යම් ගනුදෙනු කරන්නට ජනතාවට බලපාන දේවල් ගැන ජනතාව වෙනුවෙන් යම් සාහනාධාර දෙන්න. දැන් මේගොල්ලන්ට එහෙම කරන්නට බෑ. මොකද ඒගොල්ලන්ට තර්ක කරලා එහෙම ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ කියන්නේ දක්ෂ නැද්ද? දක්ෂ නැහැ. දක්ෂ ගදාරින්නේ නැහැ. නෑ දක්ෂත් නැහැ. අවබෝධයකුත් නැහැ. අනේ නිකම් පළඹ යන්නේ. මොකද මේ IMF එක ආණ්ඩුවක් වෙනස් වුණා කියලා ඒගොල්ලන්ගේ තීරණ වෙනස් කරන්නේ නැහැ නේ. රජයක් එක්ක ඒගොල්ලෝ වෙනස් වෙනස් කරන්නේ නැහැ. නෑ වෙනස් කරනවා කියන්නේ වරින් වර ඒගොල්ලොත් එක්ක කතා කරලා යම් දැන් උදාහරණයක් කියමුකෝ. දැන් මේගොල්ලෝ පළවෙනි සාකච්ඡාවේදී කිව්වා ලක්ෂ එකමාර. ඒ කියන්නේ ලක්ෂ එකමාර ඉන්කම් ටැක්ස් බැරියර් එක රාජ්‍ය සේවකයෙක් එක දෙක කරන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ ලක්ෂ එකමාරටකට දුන්නා. දීලා තමයි ඒකම තමයි. ඒතකොට මේගොල්ලෝ මැතිවරණවලදී කිව්වා නෑ අපි ලක්ෂ දෙක වෙනකම්ම මේ බදු රහිත කරනවා කිව්වා. බදු වලින් නිදහස් කරනවා. නමුත් ඒගොල්ලෝ ගිහලා කතා කරා. දෙක කරන්නට. එතකොට ඒගොල්ලෝ කිව්වා හරි කරන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒ නැති වෙන ගාන ඇති කරගන්නේ කොහෙන්ද කියලා අපිට පෙන්නන්න. එතනින් ඉවරයි කතාව. එදා මේ දාතුර මුකුත් නැහැ. අරගොල්ලෝ කියන දේවල් කරනවා. එහෙම පොඩක් ඉන්න ඔබ හැබැයි එහෙම කිව්වට ආර්ථිකයේ ස්ථාවරත්වය එච්චර හොඳ නැහැ කියලා බලමු. අපි බිමල් රත්නායක කියන්නේ නම් වෙන කතාවක්. ටීබී සරත් සහ බිමල්ගේ ප්‍රබල කතාවක් කියනවා නේද? මේ ඕන තරම් තියෙනවා අපිට. තියෙනවා වෙන වචනකුත් එක්ක පාවිච්චි කරමින් කියන්නේ. බලමු අපේ අත්දැකීම් තුලින්ම අපි වැරදි දකින්නවනේ. අපේ අඩුපාඩුකම්. අපි ඒක විපක්ෂයේ ලෙස අරගෙන වැඩ කරනවා. අපිට මුදල් අමාත්‍යාංශ ටොන් ගණන් සල්ලි තියෙනවා. අපි හිතනවා 29 වෙනකොට අපි හිතපු ඉලක්කයට යන්න පුළුවන්. ටොන් ගණන් සල්ලි තියෙනවා කියලා කියන්නේ. මෙන්න සල්ලි තියෙන ගණන්. මම කියන්නම්. මේ මහ බැංකු වාර්තාවයි ලෝක බැංකු වාර්තාවලින් මම කියන්නේ. දැන් නිකුත් වුණා මහ බැංකු වාර්තාවේ මේ අවසාන මේ සති වාර්තාව. ඒක ඔබතුමා කියවන්නේ ඒකේ තියෙන වෙළඳ හිඟය. දීලා තියෙනවා මේ අවුරුද්දට 2026ට දැන්ට ඩොලර් බිලියන 4.6ක වෙළඳ හිඟයක් ලැබෙනවා. මේක බලන්න 2025 දී මේ වෙළඳ හිඟේ තියුනේ ඒ කියන්නේ ආදායමයි වියදමයි ගත්තාම ඒකේ තියුනේ ඩොලර් බිලියන 2.73යි මේ හිඟේ තියුනේ. ගිය අවුරුද්දේ. අද මේ අවුරුද්ද වෙනකොට 4.6ක් විතර වෙනවා. ඒ කියන්නේ දෙගුණයකට ආකරන මට්ටමකට වෙළඳ හිඟයක් ඇවිල්ලා තියෙනවා. Oh Lord. ඒ මොකද එකක් අපනායන ආදායම වැඩි වෙලා තියෙන 7.6කින්. නමුත් ආනායන වියදම වැඩි වෙලා තියෙන 29කින්. මොකද්ද මේ කරගත්ත වැරද්ද? දැන් මේගොල්ලෝ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා වාහන ගේන එක ආරම්භ කරා. ආරම්භ කරාම එයා කරේ මොකද? අධීරයෙන් එක සෙක්ටර්ස් වලට තමයි දුන්නේ. පළවෙනියෙන්ම කර්මාන්ත සහ කෘෂි කර්මයට අවශ්‍ය ඒ හෙවි ඉක්විප්මන්ට්. අර වාහන ගෙන යාමේ වැඩ ඒවා දුන්නා. ඒ වගේ අධීරයෙන්. මේගොල්ලෝ එහෙම නෙවෙයි වක්කඩරියා වගේ දුන්න හැමෝටම. දුන්නාම මොකද මේගොල්ලෝ ටාගට් එකක් තියාගෙන හිටියා ඉලක්කය ඩොලර් බිලියන 1ක වාහන ලංකාවට එයි කියලා. නමුත් ආවා 3ක් වෙනකම්. ඩොලර් බිලියන 3ක් ගියා වාහනවලට. තුනේදී තමයි මේගොල්ලන්ගේ ඇස් ඇරුනේ. හරිනම් ඩොලර් බිලියන 1ක ටාගට් එකක් දැම්මාම එක පැනලා 2 3 4 5 යනකොට ක්‍රියාමාර්ග ගන්න ඕනේ මේක නවත්තන්නේ කොහොමද කියලා. ඕකේ. ඒක හරිය නෑ. එතන ගුණේ මොකද? ඩොලර් එක කඩාගෙන වැටුණා. රනිල් වික්‍රමසිංහ 295ට ගෙනවා තිබුණ ඩොලර් එක නැගින්න පටන් ගත්තා 320ට. එතකොට 320ට යනකම් හිටිය ඩොලර් එක බලන්න. හරිනම් ඩොලර් එක 305ක් විතර වෙනකොට ආණ්ඩුවට තියුණා එකපාරට වහාම කතා කරලා ආර්ථික විද්‍යාඥයොත් එක්ක කතා කරලා ක්‍රියාමාර්ග ගන්න මේ දැන් පේනවනේ 295 ඉඳලා 305ට යනකොට මේක උඩට ගමන් කරනවා කියලා. ඉතා ඉක්මනින්. එතකොට ඒක නවත්ත ගන්න ක්‍රියා. ඒව ගත්තෙත් නැහැ.
ඒ කියන්නේ ආනයන සීමා පනවන්න තිබුණා. තිබුණනේ. ආනයන සීමාවයි කියන්නේ ඒක විවිධ ක්‍රම භාවිතා කරත හැකි මේකට මේ වෙන්න. දැන් ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග IMF එක කියන වාහන නවත්තා නමුත් ඔබ කියනට සාධනීය ක්‍රියාමාර්ග ආණ්ඩුව අරන් තියෙනවද දැන් විශේෂයෙන්ම සාධනීය ක්‍රියාමාර්ගයක් නෙමෙයි. දැන් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග බැලුවහම ප්‍රතිපත්තිතා පැහැදිලිව පේනවා මේ රාජ්‍ය ආදායම කියන දේ ફોකස් කරලා තියෙනවා. දැන් ඒකේ ප්‍රතිඵලයක් ප්‍රතිඵලයක් නැහැ. ඒක තමයි මේගොල්ලෝ කරන්නේ. දැන් මේගොල්ලෝ හිතනවා මෙච්චර වාහන ආනයනය කරාම මේකේ බදු මෙච්චර ගැහුවාම රාජ්‍ය ආදායම මෙච්චර වැඩි වෙනවා. ඒතකොට මේගොල්ලෝ IMF එකට පෙන්නනවා අපි මෙච්චරක් ආදායම් කරෙක් කළා තියෙනවා. දෙක මූලධනය මේ කියන්නේ ප්‍රාග්ධනය වෙන් කරනවානේ අවුරුද්දකට අමාත්‍යාංශ වලට. ඒකේ වියදම් කරන්නේ 125ක්. 75ක් ආපහු වෙනවා. ඒකත් පෙන්නලා විශාල ධනස්කන්ධයක් පෙන්නනවා. සල්ලි නැත්තම් මේගොල්ලෝ කොහොමද රජයේ සේවකයන්ට ප්‍රතිපාදන දෙන්න හදනවා රජයේ සේවකයන්ට විවිධ ප්‍රතිලාභ දෙනවා. දැන් සල්ලි නැත්තම් කොහොමද ඔබ මේ විපක්ෂයේ කාර්යභාරය ඕක තමයි. නෑ කියන එක. දැන් මම ඉදිරියට තව කියන්න. හරි මේ ඉතින් මෙන්න බලන්න මේගොල්ලෝ ගන්නෙ කොහොමද? දැනට ණය ඇවිල්ලා තියෙනවා අපේ රටේ රුපියල් ට්‍රිලියන 30 පහු කරලා තියෙනවා. හරි ට්‍රිලියන. ඒ කියන්නේ දේශීය ණය අරගෙන තියෙනවා රුපියල් බිලියන 18762ක්. ඒ කියන්නේ ට්‍රිලියන 18.76ක් අරගෙන තියෙනවා. දේශීය ණය. එතකොට විදේශීය ණය අරගෙන තියෙනවා රුපියල් බිලියන 11432ක්. ඒ කියන්නේ ට්‍රිලියන 11.43ක් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ යන්නේ. එතකොට එන්නෙන්නම ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක ණයවල මොනවද කරලා තියෙන්නේ? ණයවල මොනවද කරලා තියෙන්නේ? ණයවල මොනවද කරලා තියෙන්නේ? ඉතින් කරපු තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. මිනිස්සුන්ට සාහනාධාරත් නැහැ. දැන් කලින් නම් සංවර්ධනයත් නැහැ. ගොඩක් අය ප්‍රශ්න කරන්නේ වාට්ටුවක් හදලා තියෙනවද? ඉස්කෝලේක බිල්ඩිමක් හදලා තියෙනවද? පාරක් හදනවා කොහේ හරි පේනවද? දැන් කලින් ණය බර ගැන කිව්වට ඔවුන්ම චෝදනා එල්ල කරන විදිහට මොනවාරි හදලා තියෙනවනේ. දැන් ගොඩක් අය අහන්නේ දැන් ණය දැන් ඔබ කියන විදිහට බිලියන් ගණන් වැඩි වෙලා තියෙනවා. සංවර්ධන ව්‍යාපෘති මොනවද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? ණය අරගෙන හරි කරන සංවර්ධන වැඩ කටයුතු. හොඳේ මොනවා වුණත් දැන් එහෙම කියන්න එපා ඔබතුමා. මත්තල හැදුවා, හම්බන්තොට වරායවල් හැදුවා. ඇයි මධ්‍යම මසාතුන් වල නවීකරණය කළා? අපි මොරකා කන්ද හැදුවා. මේ නොයෙකුත් ව්‍යාපෘති කොච්චර අපි ගෙනාවද? හරිද? ඒ මුදල් වියදම් කළා. සෞඛ්‍යයට කොච්චර අපි ස්ථානාධාර ජනතාවට දුන්නාද? ඒවා ඇහැට පේන්න දෙවුණා නෙමෙයි. දැන් අවුරුදු දෙකකින් ওই ටික ඔක්කොම එහෙම කියන එක හරියද? දැන් අවුරුදු දෙකයිනේ ගියේ. අවුරුදු දෙකක් යනකොට අපි වැඩ පටන් අරගෙන දැන් මේක කළා. අපි දවස් 100 වැඩසටහනේදී කොච්චර කරාද? අපි රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරා. රුපියල් 10000කින්. 10000 කියන්නේ වැටුප. දීමනා නෙවෙයි. එල්ලේනේව නෙවෙයි 10000කින් වැඩි කරා. හරිද? එතකොට අපි කොච්චර ගොවියන්ගේ ණය කපලා දැම්මා. ඔක්කොම තිබුණා ඒවා. මේව කළේ ඔබතුමා කියන්නේ යාපාලන කරා. නෑ ඔබතුමා ඔය කියන්නේ යාපාලන ආණ්ඩුව කාලෙන් ඔබතුමා නමුත් දැන් මේගොල්ලෝ 2022 ආර්ථික අහිමියකට පත් වෙච්ච රට 23 රනිල් වික්‍රමසිංහ මහත්තයා මට්ටමට ගොඩනගලා 24 දී මේගොල්ලෝ බලය ගන්න. ඒතකොට ඔබතුමාලා යාපාලන කාලේදී ගන්න මහින්ද රාජපක්ෂ මහත්මයාලා සංවර්ධනය කරලා තමයි ඔබතුමාලා බලය ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර දුන්නා? මීටත් වඩා අමාරු කාලේ නෙයා තිබුණේ. එයාට තිබුණේ අරුබුදේ ඇවිල්ලා ඩොලර් මිලියන 20ක ආර්ථිකයක් නේ ගත්තා. ඔබතුමා කිව්වේ හැමෝම පටිතල කරගන්න ඉදිරි සතිය අමාරුයි ඉදිරි සතිය අමාරුයි. ඒ අමාරුයි කියලා එයා පෙන්නුවට එයා ඒකම සානාධාර දුන්නානේ. අස්වැසුම දෙනවා. අස්වැසුමට මෙන්න මේ හාල් වෙනම දෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා. මේ බදු අඩු කරා. ඔය ඔක්කොම කරන්නේ. මේගොල්ලෝ සමහරු කියන්නේ මේ රට යම්කිසි ස්ථාවරත්වයට ගන්න නම් තව අවුරුදු 20ක්වත් යයි කියලා. යම්කිසි ස්ථාවරත්වයට ගන්න නම් තව අවුරුදු 20ක්වත් යයි කියලා තමයි මේගොල්ලන්ගේ සමහරු කියන්නේ දැන්. මේ රේට් එකට ගියොත්. මේ රේට් එකට ගියොත් හරි. දැන් රනිල් වික්‍රමසිංහගේ කරපු වැරද්ද තමයි අපේ මිනිස්සුන්ට වටිනාකම නැති වුණේ. මොකද අවුරුදු දෙකකින් බංගලෝදේශ භාවයෙන් මිදුණා. ලෝකේ එකම රට.